අර ගඟ දැන් ගඟ ගලද්දි අර තැනිතලාවක ගඟ ගලාගෙන යනවාද අපි බලන්න ආස අර නිකන් උඩ ඉඳන් වැටිලා හරි ගඟ ඔය තියලි උත්පාදනය කරමින් පෙන පිඩු විසුරුවලා එහෙම බලනවා අපි ගඟ කැමති ගඟ කියන එක ලස්සන අර ගල් වල හැප්පුණාම පෙන සුදු පාට පෙන විසි වෙලා අර හැප්පෙන තැනක පෙන බුබුලු මතුවෙලා එතකොට තමයි ඒක ලස්සන ගඟ කියන එක ගම් කියන එක නිකන් තැනිතලාව කොහේ ගලාගෙන යද්දි ඒක කිසිම ලස්සනක් අලංකාරයක් අපිට බලන්න බෑනේ ජීවිතය කියන එකත් එහෙම තමයි මේකෙන් කියනවා ජීවිතේ ඉරිමල් සිනා රැලිපෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමිමම සමතැනි තලාවල හමුවෙයි අලසකම නීරසයි අතර මඟ අවහිර නුදුටු බිම ඒක ව්‍යංගාර්ථය තියෙනවා ජීවිතේ අපි අ, මේ ගමන් කරන් යද්දි ජීවිතේ අපේ ජීවිතේට බාධක එන්න ඕනේ. එතකොට තමයි ඒක රසවත් වෙන්නේ. අර නිකන් කියන අද පාඩමේ ගංගාවේ සංගීතය. හරි. එතකොට මේක එච්.එම්. කුඩලිගම එච්.එම්. කුඩලිගම කියන ඒ විශිෂ්ට කවියගේ තමයි මේ පාඩම. මේ එයා රචනා කරපු කවි පන්තියක් තමයි මේකේ තියෙන්නේ ගංගාවේ සංගීතය කියලා. ඉතින් එතකොට මේ එච්.එම්. කුඩලිගම කියන කෙනා ඉස්කෝලේ අධ්‍යාපනයයි පිරිවෙන් අධ්‍යාපනයයි දෙකම ලබපු කෙනෙක්. එතකොට මෙයා අර ස්වභාව වස්තුන් ඒ කියන්නේ බෙගමු ඊළඟ ඔය ඇලදොලා මේ ගංගා ඒ දේවල් වගේම ඒ දේවල් තුලින් මේ ජීවිතේ අර ගැඹුරු ඒ කියන්නේ ධර්මයේ පැත්තට මේ කවි වලින් ව්‍යංගාර්ථයක් වෙන්න මේ කවි රචනා කරලා තියෙනවා. හරි මේකකින් මරු පාඩමක් මේ අපි බලමු. හරි මරු මාරයි එළ හරි එතකොට මේකේ පළවෙනි ටික අපි වෙනම චිත්‍රයකින් ඒක චිත්‍රයෙන් හරි කෙටි විදිහකට මතක තියාගමු. ඒක මම දාන්නම්. ඊට පස්සේ අපි දැන් බලමු මේක. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් ඒක කියවගන්න කහපාට තියෙන එක ඇතුලේ කියන්නේ කහපාට තියෙන එක ඒක කියවගන්න ඊට පස්සේ අපි දැන් කවි ටික බලමු. හරිද? ඔන්න පළවෙනි කවිය අපි බලමු. මේක කියන්නේ මොකද්ද? මේක කියන්නේ ගංගාව ගැන. ඒ කියන්නේ මේකේ තියෙන ගඟකට ජීවිතේ අපේ මේ සමාන කරලා. ඒ කියන්නේ ස්ත්‍රිය ගඟක් වගේ කියලා මේ කියන්නේ. හරි. ඊට පස්සේ ස්ත්‍රිය විතරක් නෙවෙයි අපිටත් මේකෙන් පුරුෂයන්ට ස්ත්‍රිය පුරුෂ දෙපක්ෂයටම මේකෙන් ගන්න දේවල් තියෙනවා. හරිද? එතකොට මේක රචනා වෙලා දෙන්නේ තියෙනවා ව්‍යංගාර්ථය තියෙනවා. ඊට පස්සේ ලිසමේ තියෙනවා. අනුප්‍රාසය තියෙනවා. ඒ දේවල් උත්ප්‍රේක්ෂ අලංකාරය තියෙනවා. ඉතින් ඒ දේවල් යටතේ තමයි මේක ඒ දේවල් දාලා ලස්සනට කවි ටික රචනා කරලා තියෙනවා. හරි. පළවෙනි කවිය බලමු. කඳු බෑවුමක දම්බෝ ඉති පඳුරු තලා පහළට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාලන් පොලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. මොකද්ද මේ පළවෙනි කවියෙන් කියන්නේ? ඒ කියන්නේ දැන් ගඟ කියන එක හරිද? මේ තියෙන්නේ කල්ලානේ තියෙනවා ඉතින්.
ඉන්පුට මානන් හොමුව මෙම ගංගාවක් තියෙන එතකොට මේ ගංගාව මේ වතුර තියෙන කාලෙත් තියෙනවා වතුර නැති කාලෙත් තියෙනවා හරිද එතකොට අපේ ජීවිතෙත් ඒ වගේ අපිට හොඳ කාලවල තියෙනවා නරක කාලවල තියෙනවා හරි මේ ඔක්කොම එතකොට මේ ලාභ අලාභ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන අටලෝ දහමට අටලෝ දහමට යටත්ව තමයි මේ සියලු දේම තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේ ලාභක් තියෙනවා අලාභක් තියෙනවා. සල්ලි තියෙන කාලෙත් තියෙනවා නැති කාලෙත් තියෙනවා. හරිද? ඊට පස්සේ යස ආයස අපිට කීර්තිය ලැබෙන දේවලුත් තියෙනවා අප්‍රකීර්තිය ලැබෙන දේවලුත් තියෙනවා හරිද ඒ වගේම නින්දා අපේ ජීවිතේ නින්දාක් හම් වෙනවා ප්‍රශංසාවක් හම් වෙනවා හරි සැපත් හම් වෙනවා දුකත් හම් වෙනවා එතකොට ජීවිතය කියන එක සැපේම පිරුම එකක් නෙවෙයි අර කියනවානේ කරත්ත රෝදේ චක්‍රපරිවර්තන්තේ දුක්ඛානිච්ච සුඛානිච්ච ඒ කියන්නේ ජීවිතේ අර කරත්තරෝදේ කැරකෙනා වගේ තමයි දුකත් වෙනවා සැපත් වෙනවා දුකත් වෙනවා සැපත් වෙනවා සැපම තියෙන්නේ නැහැ දුකම තියෙන්නේ නැහැ දුක කියන එක වෙනස් වෙනවා සැප කියන එක වෙනස් වෙනවා ඒක තමයි අටලෝ දහම කියන්නේ එතකොට මේ කවියෙන් කියන්නේ කඳු බෑ උමක දන් බෝවිටි පඳුරු තල හරිද දැන් මේ ගඟ වතුර එන කාලෙට අර තියෙන මේ පඳුරු හරිද ඔය තියනවනේ ගඟේ පඳුරු දන් බෝවිටි පඳුරු තල හරිද ඔන්න වගේ තියෙනවනේ එතකොට ඔව්වත් පොඩි කරගෙන තමයි අර ගඟ එන්නේ හරි ඒ වගේම තියෙනවා ගඟ වතුර නැති කාලක් තියෙනවා හරිද දම්බෝවිලි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා හරි ඒ කියන්නේ මේකේ අර ගඟ මේ වගේ සුබ කාලයක් තියෙනවා වතුර තියෙන කාලෙත් තියෙනවා නැති කාලෙත් තියෙනවා හරිද ඒ කාල ඔක්කොම දරාගෙන මේ ගඟ කියන එක ගලන්න නැතුව තියන්නේ නැහැ ගඟ කියන එක අර බාධා ඔක්කොම ගල් පර ඊට පස්සේ ඒ දේවල් ඔක්කොම ඒවා බාධක බිඳගෙන ගඟ කියන එක ලස්සනට ගලාගෙන යනවා හරිද එතකොට අපේ ජීවිතේ ඒ වගේ තමයි හරි කලදෝදියෙන් පොඟවාරම් පුලින තල ඒ කියන්නේ කලදෝදියෙන් කියන්නේ ප්‍රදීවන් ජලයෙන් වැලිතලා පොගවාගෙන සංගීතවත් වී යම ඉදිරියට ගන්න හරි අර වතුර තියෙන කාලට අර බාධක බිඳගෙන මේ ගම ලස්සනට ගලාගෙන යනවා හරි ජීවිතය කියන්නේ ඒ වගේ අපිට සැප තියෙන කාලේ තියෙනවා දුක තියෙන කාලේ තියෙනවා හරි තවක නේද අටලෝ දහම ගැන කියවෙනවා හරි ඊට පස්සේ අපි බලමු දෙවෙනි කවිය සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මා මුහුදහිමි හමු කෙනෙහි මා සතු බල ඔහුට දෙමි එතකොට මේකේ කියන්නේ මේ ගඟ කියන එක මේ එච්චන් කොල්ලිගම ඒ විශිෂ්ට කවියා මේක කාන්තාවකට ගඟ කියන එක සමාන කරලා තියෙනවා හරිද එතකොට මේ කාන්තාව කියන කෙනා ජීවිතේ මේකේ සැඟවෙමි ඉපෙමි නිසසල වෙමි සසල වෙමි ඒ කියන්නේ අර ජීවිතේ ප්‍රශ්න දරාගෙන කොහොම හරි පසුබසින් නැතුව ජීවිතේ ඉන්නවා අර ගඟ වගේ තමයි හරි එතකොට කවදා කොතැනකදී හෝ මා මුහුදෙමි එතකොට මේ ගඟ කියන කාන්තාව ගලන්නේ එයාගේ අරමුණ කවදා හරි අර මහමුද කියන ස්වාමි පුරුෂයාව හම්බ වෙන්න හරි මහමුද කියන ස්වාමි පුරුෂයා හම්බ වෙන එක තමයි මෙයාගේ අරමුණ ඊට පස්සේ මේක කියන්නේ හමු කෙනෙහි මා සතු බල ඔහුට දෙමි ඒ මහමුද කියන ස්වාමි පුරුෂයා හම්බුනාට පස්සේ මගේ තියෙන බර ඔක්කොම එයාට දෙනවා කියලා කාන්තාව කියනවා
හරි එතකොට එතකොට මේක කාන්තාව ගැන තමයි කියවෙන්නේ හරි ඔබලා කියනවාට මම වදයක් දැන් බලන්නකො දැන් මොකද කියන ස්වයං පුරුෂයාට බර දෙනවා දැන් එතකොට අපේ බලත් අපිට උසුල ගන්න බැරුව කොහොමද උඹලා ඒවල උසුලගෙන ඉන්නේ හරි දැන් ඉතින් ඒක එහෙම තමයි මේ කියන්නේ හරිද ජීවිතේ දෙවෙනි කවිය තේරුම නෑ කියන්නේ ඒ කියන්නේ ජීවිතේ තිබ්බට අපිට අර බාධක කියන දේවල් අර මේ තිබ්බට කාන්තාව කියන එක ඒ දේවල් දරාගෙන කවදා හරි මොහොත කියන ස්වාමපුරුෂය හමු වුණාට පස්සේ එයාගේ තියෙන ඒ බර ඔක්කොම ඉවරයි කියලා කියනවා ස්වාමපුරුෂයා හමු වුණාට පස්සේ හමු කෙනෙහි මා සතු බර ඔහුට දෙන්නේ හරිද ඊට පස්සේ ඊළඟ කවිය බලමු එතකොට මේක බලන්න ඕන හැම කවියක්ම අන්තිමේට එකම අකුරෙන් නේද ඉවරලා තියෙන්නේ. හරි. එතකොට ඒකට තමයි එලිසමේ කියන්නේ. මම මේක කලින් කරලා තියෙනවානේ. ඒකට තමයි එලිසමේ කියන්නේ අන්තිම අකුර වෙමි නොනවතිමි හිමි ඒ වගේ එකම අකුරකින් ඉවරලා තියෙනවා නම් එතන එලිසමේ මේක කියලා තියෙනවා. ඊට පස්සේ මේ සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කියලා කියන්නේ. එතකොට මේ අන්තිමේට මී කියලා තියෙනවා නේද? මේ ඔහොම මෙතන තියෙන්නේ අනුප්‍රාසය. හරිද? අනුප්‍රාසය කියන්නේ එකම අකුර, එකම පදේ, එකම වචනය වගේ ගැළපෙන දේවල් නැවත නැවත භාවිතා කර එතන රසයක් උපදවන්න උත්සාහ කරන එක තමයි අනුප්‍රාස රසය කියලා කියන්නේ. එතකොට මේකේ අනුප්‍රාස රසයෙමුත් මේ කවි රස රචනා වෙලා තියෙනවා. හරිද? මොකක්ද සර් උත්ප්‍රේක්ෂා අලංකාරය කියන උත්ප්‍රේක්ෂා අලංකාරය කියන්නේ මේ ඒ කියන්නේ දැන් අර සිංහතිනේ අහස අඬලා ඉවර නෑ තාම සුදු නගේ කියලා හරි එතකොට ඒ කියන්නේ අර අප්‍රාණවාචී දෙයකට ප්‍රාණවාචී දෙක ක්‍රියාපදයක් දාලා කියනවනේ අපි අන්න ඒ වගේ ඒක තමයි උත්ප්‍රේක්ෂා අලංකාරය කියන්නේ අපි ගමු මල් hina වෙයි මල් hina වෙනවා නියම තියෙනවා මල් hina වෙනවා හරි එතකොට මල් අර පිපෙන එක කවය දකින්නේ මල් hina වෙනවා හරි එතකොට ඒකට තමයි උත්ප්‍රේක්ෂා අලංකාරය කියන්නේ අප්‍රාණවාචී දෙයක් අර ප්‍රාණවාචී ක්‍රියාපදයක ක්‍රියාපදයක් දාලා එතනින් තමයි උත්ප්‍රේක්ෂා අලංකාරයක් අපිට උපදවන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ කවියක් බලමු. එතකොට මේකේ තියෙනවා අර ඒගොල්ලෝගේ උත්ප්‍රේක්ෂා අලංකාරය තියෙනවා. උත්ප්‍රේක්ෂා අලංකාරයේ කවියේ කොතනද තියෙන්නේ? කෙනෙහි මා සතු බර ඔහුට දෙන්න. එතකොට දැන් මේකේ එහෙමනේ සමාන කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර ප්‍රාණ අප්‍රාණවාචී දෙයකට අර ප්‍රාණවාචී දැන් හමෝ කෙනෙහි මා සතු බර ඔහුට දෙන්න. ඒ කියන්නේ ගඟ කියන බර දෙනවා කියලා මොහොත. හරි. තේරුණානේ ප්‍රේක්ෂා අලංකාරය කියන්නේ එතකොට ඒ වගේ දෙයක් අප්‍රාණවාචී පදයක් ප්‍රාණවාචී ක්‍රියාපදයක් සමග එකතු කරලා. ඊට පස්සේ ඊළඟ එක ඔන්න ඊළඟ කවිය තමයි මරුම කවිය. හරිද? මේ අගනින්ද මේක හොඳ රසවත් එකක්. දැන් ඔය සමහර මේ ඔය ඉන්නනේ කියන්නේ ගමේ අපි යන්නේ කොහෙද වෙන්නේ ඔක්කොම හැම විශ්සෙම අහනවා. සමහරවල්ට ගමන ගෙනලා ඉන්නවා මේක හදිසි හොනකුත් යන්න වෙන්නේ නතර කරගෙන ප්‍රශ්න හරිද අන්න ඒකට එච්.එම්. පොඩ්ලිස්ම ඒ විශිෂ්ට කවිය දීලා දෙන නියම කවිය කොහොම බලන්නේ මේ
එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසියකු ඇයි නොසොයන්නේ එතකොට මේ කියන්නේ මොකද්ද දැන් අර ගඟ කියන එක එන්නේ කොහෙන්ද වැටෙන්නේ කොහෙටද අර මේ හොයනවා වගේ ඔබ කුමකටද මාදුට්ටන විමසන්නේ මිනිසුන්ගේ නිතර මාපසු එන්නේ කිමදයි කියා කිසිව කෑ නොසයන්නේ එතකොට ඒ කවියෙන් කියන්නේ අර අනුන්ගේ ඕපාදූප හොයනවා වගේ හොයනවා ඔක්කොම ඒ වුණාට කවුරුත් හොයන්නේ ඇයි මේ අපි මේ සසර මේ ගෝර දුක්සහිත සසරේ අපි ඉපදෙනවා මැරෙනවා ආයෙත් ඉපදෙනවා මැරෙනවා හරි එතකොට මේකෙන් මිදෙන්න බලන්න මේ කවිය එතකොට කොච්චර ගැඹුරු අර්ථයක් ධර්මයේ පැත්තෙමුත් තියලා තියෙනවා මේ ධර්මයේ පැත්තෙමුත් තියලා තියෙනවා ජීවිතේ අපි මේ ඉපදෙනවා මැරෙනවා ඒකට කිසි දෙයක් මේ උත්තරයක් හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව අර නිවන කියන පැත්තට යොමු වෙන්නේ නැතුව අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවා එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ නුඹ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන්ගේ නිතරම ආපසු එන්නේ කිමදේ කියා කිසිවෙකු ඒ නොසයන්නේ එතකොට අර තමන්ගේ ජීවිතේ සුබ සාධනේ තමන්ගේ ජීවිතේ යහපත් අතකට හරව ගන්න කිසිවෙකු උත්සාහ කරන්නේ නැහැ අනුන්ගේ දේවල් හැමතිස්සෙම හොය ඉන්නවා යන්න කොහෙද කරන්න මොකද කන්නේ මොනවද බොන්නේ මොනවද හැමදේම හොය හොය ඉන්නවා එතකොට ඒකෙන් තමයි මේ කවියෙන් කියලා තියෙන්නේ හරි ඕන් දැන් ඔයගොල්ලෝ මේ කවදාද දැන් ඇහුවොත් එහෙම කියන්න පුළුවන් මේ හරි මේ කොහෙද යන්නේ ඇයි යන්නේ මොකටද යන්නේ කියලා ප්‍රශ්න කරොත් එහෙම මේක හොඳට පාඩට එයාට කියලා යන්න පුළුවන් කොහොමද කියන්නේ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ කියලා අහන්න පුළුවන් හරිද ඊට පස්සේ ඊළඟ කවියට අපි යමු නියඹ කිරල මාදම් ගෙඩි ලදරුවේ ඇකයි හෙරා හඬවයි සැඩ සුළඟරයේ සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරුදියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ මේක මොකක්ද කියන්නේ නියඹ කිරල මාදම් ගෙඩි ලදරුවේ ඒ කියන්නේ සමහර ගෙඩි ගස් වලින් වැටෙනවා ලදරු කාරයෙන් හරි එතකොට මේ කවිය මේක බලන දකින්න විදිය බලන්නකො ඒ කියන්නේ ඒක ඒක අර ධර්මයේ පැත්තෙනුත් දකිනවා නේද ඒ කියන්නේ සමා ජීවිතේ අපේ ඉතින් අර සමහර ළමයි පොඩි කාලෙම ලෙඩ ආරෙන් මේ හැදිලා මිය දෙනවා හරි එතකොට මේ වගේ ඒ ගංග කියන කෙනා අර පොඩි කාලේ මේ වැටෙන ගෙඩිය පොඩි කාලේ මේ වැටෙන ගෙඩිය ලස්සනට එයාව තුරුල් කරගෙන තමන්ගේ ළඟට ඇඳගෙන ගඟ කියන කෙනා එයාව සනසනවා කියලා කියනවා බලන්න කොච්චර ලස්සනද කියලා සනසනවා කියනවා අර ගෙඩි ගඟට වැටෙනම ඒ දේවලුත් අරගෙන එයා යනවා හරිද සුලිමැද කැරකෙමින් ගෙම සමහර තැනක ලස්සන මල් කැකුළු තියෙයි. එතකොට ඒක තමයි එකෙන් කියන්නේ. හරි. එතකොට ඊළඟ කවිය බලන්න ඔයගේ කොච්චර ලස්සන තේරුමක් තියෙනවද කියලා. ඒකේ කොච්චර ව්‍යංගාර්ථයක් තියෙනවා කියලා බලන්න. ව්‍යංගාර්ථය කියන්නේ කියන දේ කෙලින් ප්‍රකාශ කරන එක වක්‍රාකාරව ප්‍රකාශ කරනවා. හරි. ඉරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමිමම සමතැනි තලාවල හමු වෙයි අලසකම නීරසයි අතර මඟ අවහිර නුදුටු බිම මේකෙන් කියන්නේ මොකද්ද? ඉරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමිමම ඒ කියන්නේ අර ගඟ දැන් ගඟ ගලද්දී අර තැනිතලාවක ගඟ ගලාගෙන යනවාද අපි බලන්න ආස අර නිකන්
උඩ ඉඳන් වැටිලා හරි ගඟ ඔය තියලි උත්පාදනය කරමින් පෙන පිටු විසුරුවලා එහෙම බලනවා අපි ගඟ කැමති. ගඟ කියන එක ලස්සන අර ගල් වල හැප්පුණාම පෙන සුදු පාට පෙන විසි වෙලා අර හැප්පෙන තැනක පෙන බුබුල් මතුවෙලා එතකොට තමයි ඒක ලස්සන ගඟ කියන එක. ගඟ කියන එක නිකන් තැනකලා කොහේ ගලාගෙන යද්දි ඒක කිසිම ලස්සනක් අලංකාරයක් අපිට බලන්න බෑනේ. ජීවිතය කියන එකත් එහෙම තමයි. මේකෙන් කියනවා ජීවිතේ මේකේ ව්‍යංගාර්ථයක් තියෙනවා. ජීවිතේ අපි අ, මේ ගමන් කරන් යද්දි ජීවිතේ අපේ ජීවිතේට බාධක එන්න ඕනේ. එතකොට තමයි ඒක රසවත් වෙන්නේ. අර නිකන් දුක කියන එකට කිසිම ගලක හැප්පෙන්නේ නැතුව මේ දියැලක් එහෙම උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන්නේ නැතුව නිකාන් ඔය පැණි තලාවේ ගලාගෙන යද්දි ඒක ඇත්තටම ලස්සනක් නැහැ කිසිම ලස්සනක් නැහැ. ඒ වගේ තමයි ජීවිතෙත් අපිට කියනවා බාධක මේ ඒ දේවල් වලින් කටුකත්වයෙන් ජීවිතේ ඉස්සරහට යද්දි තමයි එතන ජීවිතේ ලස්සන කියලා කියනවා. හරි නිකාම නිකන් අර තැනකලාවේ ගලනකොට වඩා හරි ඊළඟ කවියක් බලමු. මිනිසුන් ඉවුරුවල යන එන අඩිසත්දෙන් ලයට සසල බවමින් මතු නොනැගෙත්දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එන්දෙන් මේක මොකක්ද කියන්නේ? ඒ කියන්නේ අර කාන්තාව කියන කෙනා හැමතිස්සෙම අර බියෙන් ඉන්නේ. දැන් ගංගාව කාන්තාවකට සමාන කරලා තියෙන මේ. එතකොට හැමතිස්සෙම බියෙන් ඉන්නේ. ලයයට සසල බින්වන්තු නොනගෙත්තේ. මිනිසුන් යුරු වල යන එන අඩිසද්දේ. ඒ කියන්නේ අර ජීවිතේ අර බාධා දෙන්න කට්ටිය ජීවිතේ දෙනවනේ. කෙකටි ඕනාලිය දියරලි මැද්දෙන් මල්පෙදි කොළ එන අතකට එද්දෙන් බාධක ඕන විදිහකට ආවට කමන්නේ. දැන් එයා ගංගාව ආරක්ෂිත වෙන්නේ අර මුහුද කියන ස්වාම පුරුෂයා ගාවට ගිහිල්ලා ආරක්ෂිත වෙන්නේ. ඒකින්ද කියනවා දැන් බාධක ඕන විදිහකට ආවට කමන්නේ. දැන් මම ආරක්ෂිතව මගේ ජීවිතේ ඉන්නේ කියලා කියනවා. හරි. එතකොට මේවල කවිවල තේරුම් ඔළුවට මං හිතන්නේ මේ කියන්නේ තේරුමත් මම දාන්න තේරුමත් PDF එකක් විදියට හදලා දාන්න. එතකොට මේකේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. කියන්නේ දැන් මේ කවිය බලන්නකො ව්‍යංගාර්ථය. හරිද? ඒ දේවල් මුසු වෙලා කවියක් රචනා කරනවා ලස්සන. ව්‍යංගාර්ථය, අනුප්‍රාසය, උත්ප්‍රේක්ෂ අලංකාරය, එලිසමය. හරි? ඔය දේවල් වලින් මේ කවි රචනා වෙලා තියෙන්නේ. හරි? ඊට පස්සේ අන්තිම කවිය. රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිලි කුළු අතර සිට නොමියෙන හේලි දහමක පණිවුඩය පිට කුදුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. ඒ කියන්නේ මොකක්ද? වන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහා වම්බිනක් මැද ගිලි කුළු අතර සිට. ඒ කියන්නේ ලස්සන ලස්සන අහසක් යට හරිද තරු පිරිවරාගත්ත සමතරු පිරිවරාගත්ත අහසක් යට තමයි මේ ගඟ ගලන්නේ. ඒ වගේම මහා ඝන කැලෑවක් මැද ගිලි කුළු අතර සිට. ඒ කියන්නේ අර ගල් පව් මේ ගල් පව් අතරින් තමයි ගංගා ගලන්නේ. හරි. එතකොට මේ ගල් කියනවා ඒ වගේ ගල් කුළු අතරින් පටන්ගෙන ගලාගෙන ගිහිල්ලා ලස්සන සඳ මණ්ඩලයට තරු යට ගල්ලා නොමියෙන හේලි දහමක පණිවිඩය පිට. ඒ කියන්නේ මේ ගඟ කියන එකෙන් අපිට මොකක්ද දහමක පණිවිඩය දෙන්නේ? අර මම ඉස්සෙල්ලා කිව්ව අටලෝ දහම ලාභ අලාභ ජීවිතේ ඒක දාගන්න. හරි? අටලෝ දහම කියන්නේ අටලෝ දහමට හැමදේම යටයි. මොනවද අටලෝ දහම කියන්නේ? ඔයාලට හොඳට බෝඩ් එක පේනවා දවල්ට මේ ක්ලාස් කරද්දී අර
ඉරේ ජීවිතේ සමහරවිට පේන්නේ නැහැ. හොඳට පේනවා. මේ හරිද ජීවිතේ අපිට ලාභ තියෙනවා. ඒ වගේම අලාභ තියෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් වෙනවනේ. තේරෙනවද? ඒ කියන්නේ ජීවිතේ අපිට ලාභත් තියෙනවා. අපිට සල්ලි හොඳට තියෙන කාල තියෙනවා. අපි නිරෝගීව ඉන්න කාල තියෙනවා. සතුට වෙලා ඉන්න කාල තියෙනවා. ඒ වගේම අපේ ජීවිතේට සල්ලි නැති කාල අන්න ඒ වගේ අසීරු කාලත් ජීවිතේ තියෙනවා. ඒක ජීවිතේකින් ඒක ඔක්කොටම පොදු ධර්මතාවයක් තමයි ඒක. ඊට පස්සේ අපේ ජීවිතේ කීර්තිය අපකීර්තිය ඒ දේවලුත් ලැබෙනවා. නින්දාත් හම්බ වෙනවා ප්‍රශංසාත් හම්බ වෙනවා. හරිද? නින්දා ප්‍රශංසා. නින්දා ප්‍රශංසා. නින්දා ප්‍රශංසා සැප දුක්. ජීවිතේ සැපක් තියෙනවා දුකක් තියෙනවා. හරිද? මේ කොට මේ කියන පණිවිඩය අරගෙන ජීවිතේ මේ කියන පණිවිඩය අරගෙන කියනවා ජීවිතය කියන එක ලස්සනට ඉස්සරහට ගලාගෙන යන්න ජීවිතේ නවතින්න එපා. හරිද? අර අටලෝ දහමට යටත් වෙලා තමයි හැමදේම පවතින්නේ. මේ ගඟ කියන එකෙන් අපිට ඔන්න දෙන ආදර්ශය නේද? බලන්න ආයෙත් දැන් අපි කෙටියෙන් බලාගෙන යන්න. එතකොට මේ කවි ලියන්න රචනා ලියන්න එච්.එන්. කුරුලිගම එයාගේ අර පිළිවෙන් අධ්‍යාපනයක් හේතු වෙන්න ඇති කියලා කියනවා. මෙයා මේකේ මේ කවි පරිසරයෙන් ගත්ත ස්වභාවික වස්තුන් වර්ණනා කරමින් ඒවට අල්ලලා ලියලා තියෙන්නේ ධර්මය කියන එකක් අල්ලලා තියෙනවා නේද? දැන් පළවෙනි කවිය මොකක්ද කියන්නේ? අර ජීවිතේ අපිට ලාභ අලාභ තියෙන කාලේ තියෙනවා. ගඟකට වතුර තියෙන කාලේ තියෙනවා. වතුර නැති කාලේ තියෙනවා. හරි? ගඟකින් අර නිකන් වේලිලා ගිහිල්ලා එහෙම කාලේ තියෙනවා. ඊට පස්සේ හොඳට වතුර වලින් පිරලා අර පඳුරු තලාගෙන බාධක බිඳගෙන යන කාලේ තියෙනවා. හරි? ජීවිතය කියන එක ඒ වගේ. හරි? ඊට පස්සේ දෙවෙනි කවියේ තියෙනවා අර කාන්තාව සමාන කරලා තියෙනවා ගංගාවට. එතකොට ගංගාව කියන්නේ කවදා හරි අර මුහුද කියන ගංගාව කියන කාන්තාව මුහුද කියන ස්වාම පුරුෂයා හම්බෙනවා වගේ ඒ හම්බෙනකන් එයාගේ ජීවිතේ අර වේදනාව දරාගෙන ඉඳලා ජීවිතේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා හමෝ කෙනෙක් මා සතු බර උට දෙන්නේ. එයාගේ ජීවිතේ එයා හිතනවා මට මහමුද කියන ස්වාම පුරුෂයා හම්බුනාට පස්සේ මගේ ජීවිතේ මගේ බර අඩුවේ මම ඔක්කොම එයා බර එයාට දෙනවා කියලා කියනවා. හරි? ඊළඟ එක එන්නේ ඊළඟ තුන්වෙනි කවියෙන් කියන්නේ එන්නේ කොයිසටද කොතැනකටද යන්නේ? ඔබ කොහොමද ඒක මං කිව්වේ? අර අනුන්ගේ දේවල් හොයලා ඉන්නවා ඒ වුණාට මිනිසුන් ගිහින් නිතරම පසු වෙන්නේ කීමදේ කියා කිසිවෙකයි නොසයන්නේ. මේ දුක් සහිත ගෝර සසරේ ගෝර දුක් සහිත සසරේ අපි මේක ඉපදෙනවා මරනවා. හරි? මේ ලෙඩ හැදිලා ඒ දේවල් මේ වලටපත් වෙනවා. හරි? ඒ දේවල් වලට විසඳුමක් හොයාගන්න නැතුව පින්කමක් කරගන්න නැතුව තමන්ගේ ධර්මය අවබෝධ කරගන්න කිසි දෙයක් නැතුව අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවා. එතකොට ඊට පස්සේ කලින් කියන්නේ මීයම්බ කිරුල මාතම් කිරුල ලදරු වේ. අර ගෙඩි පොඩි කාලෙම ගස් වලින් වැටෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ අර අනිත්‍යයි කියලා එතනින් කියනවා පොඩි දරුවෝ සමහර දෙයක් හැදිලා නැති වෙනවා. ඉතින් මේක කියනවා අර ගඟ කියන කෙනා හරි අර ස්ත්‍රිය තුනේ මේක වර්ණනා කරලා තියෙන්නේ. එතකොට ඒ ස්ත්‍රිය කියන කෙනාගේ ළමයින්ට තියෙන ආදරය අපිට මෙතනින් කියන්නත් පුළුවන්. මේ එකේ යා හඬවයි සැඩ රුවකරයි. අර ආදරයෙන් ළඟට අරගෙන ඒ ගෙඩි කඩාගෙන වැටෙද්දි ගහෙන් වැටුණාට පස්සේ පොඩි ගෙඩි
ආදරයෙන් ගඟ අරගෙන දුරු කරගෙන ඒවා අරගෙන යනවා. හරි ඊළඟ එකෙන් කියනවා ඉරිමල් සිනා රැලි පෙන පිටු මිහිරිතම. ඒ කියන්නේ අර ගඟක් නිකන් තැනිතලාවේ ඔය නිකන් ගලාගෙන යද්දි ලස්සන නෑ ජීවිතය කියන එක. ඒකට ඒ වගේ තමයි අර බාධක මැද්දේ ඒ දේවල් ජයගත් තමයි ලස්සන කියලා කියනවා. අර ගඟ කියන එක ගල් වල හැප්පිලා පෙන මතුවෙලා අන්න ඒ වගේ ජීවිතය කියන එකත් ඒ බාධක වල හැප්පි හැප්පි යද්දී හරි ලස්සනයි. බාධක වල හැප්පි හැප්පි ජීවිතේ ජයගරි ලස්සනයි කියලා කියනවා. අර නිකාම්ම තැනිතලාවේ ගඟ යනවට වඩා. ඊට පස්සේ ඊළඟ එක මිනිසුන් නිවුරු වල යන්නේ අනිසත්. ඒකෙන් කියන්නේ අර කාන්තාව මහමූද නෙමෙයි ස්වාමි පුරුෂයාට ඊට පස්සේ කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වෙලි කොළ එනටකට ඇති. දැන් ජීවිතේ මොන බාධාවක් කමන්නේ මම දන්නවා ආරක්ෂිත වෙන්නේ මහමූද කියන ස්වාමි පුරුෂයා ගාව. ඊළඟ එක කියන්නේ වන්තව පිළිවෙලාගත් සඳ මඩලයට. ඒ කියන්නේ පටන් කියන එක පටන් ගන්නේ ගිරිකුළු අතර සිට මහවන බිමක ගිරිකුළු අතර ඉඳන් තමයි මේක ගලාගෙන ලස්සන අර තරු සඳ යට ඒ ලස්සන පරිසරයේ යට නොමියනේ දහමක පණිවිඩ කියලා කොඳුරිම කේන්දරිය මුල්ලෝන ඉස්සරහට මෙන්න මේ වගේ ගඟ කියන එකෙන් අපිට ලස්සන මේ ජීවිතේට ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් කියලා කියනවා. දැන් කට්ටිය මේකෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ ලියලා දාන්න ඕනේ. ඒ කියන්නේ මේ විචාරයක් නෙවෙයි මම කියන්නේ. කරුණ වශයෙන් තරලකුම් දාලා ගෲප් එකට දාන්න. මේකෙන් ගන්න පුළුවන් අපිට මොනවද? ජීවිතේ ලාභ අපිට දෙකම තියෙනවා. හරි. ඒ දේවල් දරා ගන්න ඕනේ. ජීවිතේ සැප වගේම දුකත් දරා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ කියලා කියනවා. හරි. ඊට පස්සේ අර බාධක එද්දි තමයි ලස්සන ජීවිතේ. අර ගඳ බාධක වල හැප්පිලා පෙළපිඩු මේ නිර්මාණය කරද්දී ඒ වගේ තමයි එහෙම ලස්සනයි ජීවිතේ. ඊට පස්සේ ආයෙ කියනවා අනුන්ගේ දේවල් හොයවෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයට වැඩ කරගන්න කියලා කියනවා. හරි. එන්න ඒ වගේ පොඩි පොඩි ආදර්ශ මේකෙන් ගන්න පුළුවන්. හරි. ඒකට දැන් කියදෙන්න. දුරු මේ පාඩවල ඉච්චරම ගියේ නෑ. නේ මේක තව මේ විස්තර කරන්න පුළුවන්. ඒවා දැන් මේ එතකොට අර ටික ඔළුවට දාගන්න අනුප්‍රාසය හරි එලි සමය ඒඩි මං වීඩියෝ කුත් දාලා තියෙනවා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. එලි සමය කියන්නේ මොකද්ද? එලි සමය කියන්නේ අන්තිම අකුර එකම එකකින් ඉවර වෙනවා. දෙවෙනි කඳු දම්බෝවේ පඳුරු තලා. දෙවෙනි පදෙත් ලා නී. හරි ඒක තමයි කියන්නේ එලි සමයෙන් ඉවර කරනවා කියලා කවිය. හරි. එතකොට මේ කවිය එලි සමයෙන් රචනා කරලා තියෙනවා. ඊට පස්සේ අර සංගවෙමි දෙමි නිස්සල වෙමි සසල වෙමි මී කියලා තියෙන එකම වගේ. ඒක තමයි අනුප්‍රාස රසය. හරිද? එකම අකුර නැත්නම් එකම වචනය නැවත නැවත භාවිතා කරලා රසයක් නිපදවීමට උත්සාහ කරන තමයි අනුප්‍රාස රසය කියන්නේ. එතකොට ආදිබ්බේ චට්ටේලා උපේක්ෂා අලංකාරය කියන්නේ අර මල් පිපෙන කවිය දකින්න මල් hina වෙනවා වගේ. අප්‍රාණවාචී දෙයක් ප්‍රාණවාචී ක්‍රියාපදයකට දාලා අපිට කියන්න පුළුවන් ඒක තමයි උපේක්ෂා අලංකාරය කියලා කියන්නේ. ඊට පස්සේ සෑමනොත් තියෙන ව්‍යංගාර්ථය. කියන්නේ ව්‍යංගාර්ථය දැන් මේකෙන් ව්‍යංගාර්ථ බලන කොච්චර ලස්සනද කියලා. ඉරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම කියලා. හරි. ජීවිතේ බාධකෙද්දි අන්න ඒ වගේ ගඟ කියන එකෙන් අපිට එහෙම ව්‍යංගාර්ථවත් වෙනවා අපේ ජීවිතේ. හරි. එහෙනම් අදට පන්ති ඉවර කරමු. ඊට පස්සේ මේකේ මම කියන මේකේ දැන් පාඩමේ සම්පූර්ණ නම් පාඩම මේකේ අර කහපාට කොටු ඇතුලේ තියෙන ටික සම්පූර්ණ වෙන්න බෑ. එතකොට දැන් කයිවල ਵਿਚාරයක් ලියන්න තේරුම ගන්නවා. ඊට පස්සේ මේ ටිකත් අපි ලස්සනට බලමු. මම දවසක් දාන්නම් ගෲප් එකට. හරි. එතකොට යදුනාට ජයින් වේලා තෙරුවන් සරණයි. ගඟක් වගේ ඉස්සරහට ලස්සනට ජීවිතේ ගලාගෙන යන්න අතාරින්න එපා. බාධක මොන දේවල් ජීවිතේට ආවත් අර කවි කිව්වාගේ අර ජීවිතේ සමහර දේවල් අපිට ඉස්සෙන දැන් මිනිස්සු මොන බාධක කරන්න ආවත් ලස්සන ජීවිතේ කර්මණක් තියාගෙන ලස්සනට අර
අරමුණක් තියාගෙන ගඟ අන්තිමට ගිහින් මොන බාධක අරව මෙව්වා මොන ආවත් හැප්පෙට ගල් අරව මෙව්වා ගල් පරදක පෙරමුණේ මොන නදියද නැවතුනේ අන්න ඒ වගේ මේ ජීවිතය අතාරින්න නැතුව ජීවිතේ ඉස්සරහටම ගිහිල්ලා නවතින්න ගඟක් වගේ කියලා සියලු දෙනාට එහෙම යක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.